හෙලෝ සුබ උදෑසනක් ආයිබෝවන් කොහොමද ඔයාලට ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා මට. අපි පුංචි දේවල් ටිකක් අදත් බෙදා හදාගමු නේද? මේකත් මගේ දැනුමත් එකතු කරගෙන මම තවත් මේ වීඩියෝ එකක් ගිය එකක දැනුමක් අරගෙන තමයි මේ දේවල්ට කියන්නේ. ලොකු කුඩා සෑම සියලු දෙනාටම මේක අවශ්‍ය වෙන දෙයක්. මොකද අපි මේ අපේ දුවා දරුවෝ දැන් මේ නිවාඩු දීලානේ තියෙන්නේ ඉස්කෝලේ. ඉතින් සෙල්ලම් කරන්න පුළුවන්, වන්දනා ගමන් යන්න පුළුවන්, අම්මලාට උදව් කරන්න පුළුවන් ගෙදර ඉඳගෙන නේද? පාඩම් වැඩත් අතපසු කරගන්න එපා. ඒ වගේම ඔයාලා දන්නවද අපි ටූත් පේස්ට් කියන්නේ දත් මදින ටූත් පේස්ට් එක ඒක ඉවර වුණාම ඒකේ අග කොටස අපිට ගන්න බැරි වුණාම අපි ඒක විසි කරලා දානවා නේද? ඒක අපි අම්මලාට කියලා ඔයගොල්ලෝ අත කපා ගන්න යන්න එපා. අම්මලාට කියලා ඒකේ අර අග කොටස අර ඝනකම කොටස කපලා ඉවත් කරලා ඊට පස්සේ මැද කොටස් දෙකකට කපලා අපි ඒක පලන්න ඕනේ. දෙකට පලවහම ඒක ඇතුලේ තියෙන ටූත් පේස්ට් ටික අපිට ගන්න පුළුවන්. ඉදිරි කොටසත් අපි දෙකට කපලා ඔයගොල්ලෝ අත කපා ගන්න යන්න එපා. අම්මලාට කියන්න. වැඩි හිටිය අයට මේක මේ දැනුවත් වෙයි කියලා මම හිතනවා. එහෙම කපලා ඒ ටූත් පේස්ට් ටික අරගෙන අපි භාජනයකට දාලා වතුර මිලිලීටර් 200ක් විතර දාලා හොඳට ඒක කලවම් කරනවා. කලවම් කරලා ඒකටම දෙහි ගෙඩියක් මිරිකලා දෙහි උසත් ඒකට දාලා හොඳට කලවම් කරලා අපි මේ ඔය ප්ලාස්ටික් බෝතලයකට ඒක පෙරා ගන්නවා. පෙරලා තව වතුර ටිකක් දාලා අපි ඒක තියාගන්නවා. මේ ඒකට අවශ්‍ය නම් ලික්විඩ් ටිකකුත් දාගන්න පුළුවන්. දාලා හොඳට කලවම් කරලා තියාගෙන අපේ ඔය රාස්පාන් එහෙම තියෙන පිඟන් එහෙම අවපැහැගන්න ප්ලාස්ටික් පිඟන් නෙමෙයි ස්ටීල් පිඟන්. එතකොට රාස්පාන් අපි උයන එතකොට සිංක් එක වටේ මදින්න එහෙම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් ඒක ලොකු දෙයක් වෙයි කියලා හිතනවා ඕගොල්ලන්ට. ඒ වගේම මේ පුංචි දුවා දරුවන්ට කියන්න ඕනේ. පුංචි දුවා දරුවනේ ඕගොල්ලෝ දැන් මේ නිතර දැන් මුදල් එකතු කරනවානේ කැටයකට නේද? පොඩි කාසි එකතු කරනවානේ. එකතු කරාම අම්මලාත් එක්ක තාත්තලාත් එක්ක ටවුන් එකට ගියාම පුංචි දෙයක් ඔය ඔළුව පීරන පනාවක් එහෙම නැත්තම් පුංචි කොණ්ඩ කට්ටක් අම්මට ගෙනත් දෙන්න. තාත්තටත් මොනවා හරි පුංචි දෙයක් ගෙනත් දෙන්න. කියන්නේ ලොකු ගාණක් වියදම් වෙන්නේ නැති රුපියල් 50කට 100කට ගන්න පුළුවන් නේද? කොණ්ඩ කට්ටකුත් මං හිතන්නේ රුපියල් 100ක් වගේ දෙනකොට ගන්න පුළුවන්. ඒකක් ගෙනල්ලා අම්මට තාත්තට දෙනකොට තාත්තට දෙනකොට ඒ අවශ්‍ය පුංචි දෙයක් ඒගොල්ලෝ ගොඩාක් සතුටු වෙනවා නේද? සතුටු වෙලා ඔයගලන්ට ආශිර්වාද කරනවා. හරිද? අපි පන්සල් යනවා, බුදුන් වඳිනවා, දෙවියන්ට පින් දෙනවා, දෙවියෝ වඳිනවා. ඒ වගේම ගෙදර ඉන්නේ අම්මා තාත්තානේ. එතකොට අපට ලොකු දේවල් කරන්න අපි රස්සාවල් කරන්න එපා. අපි තාම පුංචිනේ නේද දුවේ පුතේ. ඔයගොල්ලන්ට පුළුවන් පුංචි දෙයක් ගෙනල්ලා අම්මගේ හිත සතුටු කරන්න, තාත්තගේ හිත සතුටු කරන්න. තාත්තට පුංචි චොක්ලට් එකක් ගෙනත් දෙන්න පුළුවන් හිත සතුටු වෙන්න. එතකොට ඒගොල්ලන්ට ගොඩාක් සතුටුයි නේද? ඒක නිසා මේ පුංචි දේවලුත් ජීවිතයට එකතු කරගෙන මේ ඔයගොල්ලෝ පාසල් නිවාඩු කාලේ ගත කළා සතුටින් ඉගෙනීමේ කටයුතු අතපසු කරන්න එපා. ඒ දේවල් කරගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි. ගිහින් එන්නම්. නැවත හමු වෙමු.